Hi guys, idea habis tawat video ka. මම අද අරන් ආවේ CapCut එක ගැන වීඩියෝ එකක්. ඔය ගොඩක් අය මම හිතන්නේ යූස් කරන්නේ CapCut එක. මොකද ගොඩක් අයට ලේසි ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ලේසියෙන් වීඩියෝ එඩිටින් එක කරගන්න පුළුවන් CapCut එක පාවිච්චි කරලා. හැබැයි දැන් රීසන්ට්ලි මොන ප්‍රශ්නත් එක්ක මට හිතෙනවා ගොඩක් අයට CapCut පාවිච්චි කරගන්න බැරි වෙලා තියෙනවා කියලා. මොකද ඒ කට්ටියගේ ගොඩක් තියෙන ෆීචර්ස් මේ ප්‍රෝ විදියට මාරු කරලා තියෙනවා. අපිට සබ්ස්ක්‍රිප්ෂන් එකක් නැතුව ගොඩක් දේවල් දැන් පාවිච්චි කරන්න බෑ CapCut එකේ. මම අද අරන් ආවේ වීඩියෝ එකෙන් ඔය කට්ටියට කොහොමද මේ ෆීචර්ස් පාවිච්චි කරන්න කියලා දෙන්න ෆ්‍රී. හැබැයි ඔය කට්ටියට සල්ලි දීලා CapCut එක ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ගන්න. මොකද අපිට එහෙම දෙයක් ගන්න පුළුවන්කම තියෙද්දි නොගෙන අපි මේ වගේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. ගන්න බැරි අය වෙනුවෙන් විතරයි මම මේ වීඩියෝ එක කරන්නේ. මම කියලා දෙන්නම් කොහොමද මේ ෆීචර්ස් පාවිච්චි කරන්න කියලා CapCut එකේ ප්‍රෝ ෆීචර්ස් ටික. හරි, අපි වැඩි කතාවක් නැතුව යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම මේ කට්ටියගේ දැනට මැෂින් එකේ CapCut ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් අපි CapCut දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන එක අන්ස්ටෝල් කරගන්න ඕනේ. මැෂින් එකෙන් අයින් කරගන්න ඕනේ. මම හිතනවා කට්ටිය දන්නවා ඇති කියලා කොහොමද අන්ස්ටෝල් කරගන්නේ කියලා. මම දැන් මගේ තියෙන ඉන්ස්ටෝල් කරලා මම මේක අයින් කරගන්නවා. මේක මම කටට පෙන්නන්නම්. මගේ ප්‍රෝ එකක් නෙමෙයි තියෙන්නේ. මේ පේනවා නේද මගේ දැන් තියෙන version එක normal free version එකක් තියෙන්නේ. මේකේ කොහොම වගේ තියෙන effect transition හැමදේම වගේ text effect හැමදේම වගේ දැන් මේ කට්ටිය pro version එක විතරයි දෙන්නේ. හින්දා ඉස්සලාම කට්ටිය CapCut තියෙනවා නම් ඒක අන්ස්ටෝල් කරගෙන ඉන්න. හරි, මං CapCut එක මගේ මැෂින් එකෙන් අන්ස්ටෝල් කරගත්තා. දැන් ඔය කට්ටියට කරන්න තියෙන්නේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. මේක earlier version එකක්. මම කට්ටියට ඩවුන්ලෝඩ් ලින්ක් එක දාලා තියෙනම් Google Drive ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකෙන්. ඒකෙන් ඉස්සෙල්ලාම ඩවුන්ලෝඩ් කරගන්න. හරි, මම දැන් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ එක. දැන් ඔය කට්ටියට කරන්න තියෙන්නේ මේ ඩවුන්ලෝඩ් කරගත්ත version එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. හරි, මගේ CapCut එක ඉන්ස්ටෝල් වුණා. ඔය කට්ටිය ඊට පස්සේ මෙතන නිකන් අපි ස්ටාර්ට් දීලා බලමු. හරි, මගේ එක ලෝඩ් වුණාට පස්සේ මම දැන් ඔය කට්ටියට බලා ගන්න පුළුවන් මෙතන ප්‍රෝ ෆීචර්ස් ඔක්කොම වගේ ඔය කට්ටියට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් නැත්නම් මෙතන ප්‍රෝ කියලා වැටෙනවා. මේ උඩින් වගේ මේ දැන් ඔය කට්ටියට බලා ගන්න පුළුවන් මේකේ ඒ ෆීචර්ස් ඔක්කොම නොමිලේ යූස් කරන්න පුළුවන් විදිහට තියෙනවා. හැබැයි අපි මේක මැනුවලි තව මොඩිෆිකේෂන් එකක් කරගන්න ඕනේ. නැත්නම් මේකේ අප්ඩේට් එකක් ඇවිල්ලා ඔය කට්ටියට මේ පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒ නිසා මේක ඉක්මනට ක්ලෝස් කරගන්න, වැඩි වෙලාවක් ඕපන් තියාගන්න එපා. අප්ඩේට් આવොත් එහෙම මේ වැඩ නැතුව යනවා. හරි, මේක ක්ලෝස් කරගන්න. ක්ලෝස් කරගෙන අපි යන්න ඕනේ අපේ මැෂින් එකේ C drive එකට. C එකට යන්න. ඊට පස්සේ users කියන එකට යන්න. ගිහිල්ලා ඔයාලගේ user account එක select කරගන්න. මේක select කරගෙන මේක මේ app data කියන එකට තමයි යන්න ඕනේ. ඔය කට්ටියක මේ ෆයිල් එක පෙන්නන්නේ නැත්නම් මෙතන views වලට ගිහිල්ලා මේ hidden item කියන එකට ටික් එක දැම්මහම තමයි ඒක පෙන්නන්නේ. නැත්නම් පෙන්නන්නේ නැහැ. මගේ දාලා තිබුණ නිසා තමයි පෙන්නන්නේ. කට්ටිය මෙතන ඇවිල්ලා views ගිහිල්ලා මේකට ටික් එක දා ගන්නවා. ටික් එක දාගෙන යන්න app data කියන එකට. හරි, ඊට පස්සේ app data වලට ආවට පස්සේ ඔය කට්ටියට බලන්න බලන්න මෙතන මේ local කියලා එකක් තියෙනවා. ඒකට යන්න. ඊට පස්සේ අපි යන්න ඕනේ CapCut කියන එකට. CapCut කියන එක ඕපන් කරගන්න. මෙතන user data කියන එකට යන්න. ඊට පස්සේ කට්ටියට මෙතන බලා ගන්න පුළුවන් download කියලා ෆයිල් එකක් තියෙනවා. ෆෝල්ඩර් එකක්. මේක ඕපන් කරගන්න. මෙතන තමයි අපි අපේ මොඩිෆිකේෂන් එක කරගන්නේ. අර තියෙන ප්‍රෝ ෆීචර්ස් දිගටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට. හරි, මෙතන ඔය කට්ටියට පස්සේ මේ ෆෝල්ඩර් එකේ රයිට් ක්ලික් කරලා
new ගිහිල්ලා මෙතන ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් හදා ගන්න ඕනේ. මෙතන රයිට් ක්ලික් කරලා new වලට ඇවිල්ලා මෙතන ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් හදා ගන්න. හදාගෙන අපි මේක රීනේම් කරගන්න ඕනේ update.exe තමයි එක්ස්ටෙන්ෂන් එක. ටෙක්ස්ට් නෙමෙයි txt නෙමෙයි exe කියන එක්ස්ටෙන්ෂන් එකට මාරු කරගන්න ඕනේ. මෙතන ඔය කට්ටියට එක්ස්ටෙන්ෂන් එක පෙන්වන්න නැත්නම් කට්ටියට මෙතන view වලට ගිහිල්ලා show ගිහිල්ලා මෙතන file name extension කියන එකට ටික එකක් දාගත්තා නම් හරි. එතකොට පෙන්වනවා. නැත්නම් පෙන්වන්නේ නැහැ. එක්ස්ටෙන්ෂන් එක මෙතනින් අපි ටික් එක දාගන්නවා. ටික් එක දාලා දැන් මේක exe ෆයිල් එකක් විදිහට තමයි තියෙනවා. මෙතන txt තියෙන්නේ නෙමෙයි exe. ඊට පස්සේ enter එකක් දුන්නාම කට්ටිය මෙහෙම අහනවා එක්ස්ටෙන්ෂන් එක change කරන්නද කියලා ඒක yes කරගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙනවා මේක read only විදිහට වෙනස් කරන්න. මේක ෆයිල් එකට right click කරන්න. properties යන්න. properties වල මෙතන තියෙනවා attributes කියන තැන ටික එකක් දාන read only කියන එක. මේකට ටික එක දාලා apply කරලා okay කරගන්න. කොහොමද ආයෙත් මේක මම පෙන්නන්නම්. මේක properties යන්න. මෙතන general setting වල attributes වල read only කියන එකට ටික එක දාලා apply කරලා okay කරගන්න. මෙහෙම කරලා කට්ටිය CapCut එක open කරලා බලන්න features ටික වැඩ කරනවද කියලා. අප්ඩේට් එකක් එන්න විදිහක් නැහැ. එහෙම වැඩ කරන්නේ නැත්නම් ඔය කට්ටියට කරන්න පුළුවන් තව වැඩක්. මෙතනින් back වෙලා user data වලනේ අපි හැදුවේ. මෙතන apps කියන තැනට ගිහිල්ලා මෙතනත් ඒ විදිහටම new document ගිහිල්ලා text document එකක් අරගෙන අර කලින් විදිහටම update කියන exe file එක මෙතන හදන්න. එතකොට අනිවාර්යෙන් වැඩ කරන්න ඕන. එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැතුව මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් අපිට pro features ටික පාවිච්චි කරලා. හරි අපි පොඩ්ඩක් බලමු අපේ features වැඩ කරනවද කියලා හරියට. මම නිකන් මගේ ෆයිල් එකක් දාලා බලමු අපි මේක වැඩ කරනවද කියලා. features add කරන්න පුළුවන්ද කියලා. ටික බලන්න පුළුවන් මේ features මේ හැම එකම මේ normally පාවිච්චි කරන්න පුළුවන් download වෙනවා ඒ කට්ටියට pro plan එක නැතුව කිසි ප්‍රශ්නයක් නැහැ මේ add කරන්න පුළුවන්. Goddess must and shall remain intact. There are more people. චිත්‍රලත් එහෙමයි. හැම එකම කට්ටියට සාමාන්‍යයෙන් pro plan එකේ ඉන්න ඒවා මේවා කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. text features බලමු අපි. මේ හැම text template එක මේක දැන් සාමාන්‍යයෙන් 99% විතරම තියෙන ඒවා මේ pro plan එකක් එක තමයි තියෙන්නේ. ඒක normal download කරලා ගත්තොත් ඔකට මෙතන හැම එකම වගේ free use කරන්න පුළුවන්. අන්න ඔහොමයි වැඩේ කරගන්නේ. ඔගේ use කරන්න පුළුවන් මේ විදිහට හරි එච්චරයි. ඔකට ලේසි වැඩක් තියෙන්නේ. මම download link එක description එකේ දාලා comment එකත් pin කරලා තියන්න. කට්ටිය මේක පාවිච්චි කරන්න කට්ටියගේ වැඩවලට සල්ලි දීලා ගන්න පුළුවන් කට්ටිය ගන්න අලුත් version එකක්. බැරි කට්ටියට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. කට්ටියට Android වලට මේ එක පාවිච්චි කරන විදිය දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම කට්ටියට වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. මේ pro features පාවිච්චි කරන්න කොහොමද කියලා Android device වල. හරි. Thank you.